හායි යාළුවනේ. ඔන්න ඉතින් තවත් ෆිල්ම් එකක් අරගෙන ආවා. අද මම කතා කරන්න යන්නේ 2024 ආපු The Watchers කියන ෆිල්ම් එක ගැන. මේක අයර්ලන්තේ තියෙන වනාන්තරයක්. මේ වනාන්තරය ඇතුළට යන හැමෝම අතරමං වෙන නිසා එයාලට කවදාවත් ඒ වනාන්තරයෙන් එළියට එන්න නම් ලැබෙන්නේ නැහැ. ඇයි එයාලා එහෙම අතරමං වෙන්නේ? මේ අතරමං වෙන අයට මොකද වෙන්නේ? මොකද්ද මේ වනාන්තරයේ තියෙන අභිරහස? මේ ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ. මීනා කියලා තරුණියක් ගිරවෙක්ව වෙනත් පුද්ගලයෙක්ට බාර දෙන්න යනවා. Google Map එකකින් මීනට පෙන්නන්න මේ වනාන්තරය හරහා තියෙන මාර්ගයක්. එයා යාගේ කාර් එකෙන් තනියම මේ වනාන්තරය හරහා යනවා. හැබැයි ඉතින් වනාන්තරයේ මැද හරියදී වගේ මීනාගේ වාහනේ එකපාරට නතර වෙනවා. මීනට හිතා ගන්නවත් බැහැ මොකද්ද මේ වාහනේට සිද්ධ වුනේ කියලා. මීනාගේ ෆෝන් එකට සිග්නල් වත් නැහැ මේ වෙලාවේ. මීනා ඉතින් වාහනෙන් එළියට බැහැලා පොඩ්ඩක් වටපිට බලන උදව්වක් ඉල්ලගන්න කවුරු හරි ඉන්නවද කියලා. ඒත් ඉතින් පේන තෙක් මානෙකම තියෙන්නේ අන්ධකාරයේ පිරුණු වනාන්තරය විතරයි. මීන දකින්න ඈත තියෙන මොකක් හරි බෝඩ් එකකුත් දාලා. මීන ගිරවත් අරගෙන ඒ බෝඩ් එක පැත්තට යනවා. ටික දුරක් යනකොට මීනට තේරෙනවා මේ කැලේ නම් කිසිම මිනිස්සෙක් නැහැ කියලා. ඔව් වාහනේට යන්න ඕන කියලා හිතන මීන ආපහු වාහනේ පැත්ත හැරලා බලනවා. ඒත් මීනට යාගේ වාහනේ දකින්නවත් නැහැ. මීන යාගේ වාහනේ තිබුණ පැත්තට කොච්චර පයින් ගියත් මීනට ඒ වාහනේ හොයාගන්න ලැබෙන්නේ නැහැ. හැබැයි ඉතින් මීන වාහනේ අතරමං වෙන්න තරම් දුරක් කැලේ ඇතුළට ආවෙත් නැහැ. මීනට හිතා ගන්න බෑ මොකද්ද මේ වුනේ කියලා. ඉතින් මීනට අපෝ පාර හොයාගෙන මේ වනාන්තරයෙන් එළියට යන්න පුළුවන් වෙයිද? සම්පූර්ණ කතාව බලන්න කලින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ළඟටම notification එකක් ගෙන්න ගන්න bell icon එකත් ඔබලම තියන්න. අපි එහෙනම් කතාව බලමු. හවස් වෙනකම වනාන්තරය ඇතුළේ මෙහෙම ගමන් කරමින් ඉන්න මීන දකිනවා කොණ්ඩේ සුදු කාන්තාවක් ඉන්නවා. එයා මීනව දැක්ක ගමන් දුවන්න පටන් ගන්නවා. මීනත් එයාට නවතින්න මට උදව් කරන්න මාව අතරමං වුණා කියමින් පස්සෙන්ම එලවගෙන යනවා. කැලේ මැද්දේ තියෙන ගියක් ගාව ඒ කාන්තාව නතර වෙලා ඉන්නවා. ඒ මීනට කියනවා ජීවිතේ බේරගන්න ඕනේ නම් ඉක්මනට දුවලා ගේ ඇතුළට එන්න කියලා. මීන වේගෙන් දුවලා යනවා ඒ ගේ ඇතුළට. ඒත් එක්ක මේ කාන්තාවත් ඒ ගේ ඇතුළට ගිහින් දොර වහ ගන්නවා. මීනට දකින්න ලැබෙනවා ගේ ඇතුලේ තව තරුණයෙක් සහ කාන්තාවක් ඉන්නවා. එයාලා ඉක්මනට ලෑස්ති වෙන්න. එයාලා එනවා කියමින් සූදානම් වෙනවා. මීනට හිතා ගන්නවත් බෑ මොකද්ද මෙතන වෙන්නේ කියලා. විශාල කැඩපතක් ඉදිරියේ එයාලා හිටගෙන ඉන්නේ. මීනටත් එයාලා කියනවා නැගිටලා එන්න කියලා. මීනත් ඉතින් නැගිටලා එනවා. එයාලා කියනවා නරඹන්න ඇවිත් ඉන්නේ. ඔයා කැඩපත ඉදිරියට යන්න. එයාලට ඔයාව බලන්න ඕනේ කියලා. මීන කැඩපත ඉදිරියට යනකොට මෙයාට දැනෙනවා හරියට වේදිකාවක ඉන්නවා වගේ හැඟීමක්. ඒත් මෙතන මොකද්ද වෙන්නේ කියලා මීනට හිතා ගන්න බෑ. මේ ගේ ඇතුළේ ඉන්න වයසක කාන්තාවගේ නම තමයි මැඩ්ලින්. එතකොට අනිත් කාන්තාව ජෝර්ජියා. තරුණයාගේ නම තමයි ජෝඩන්. මෙයාලා මේ තැන ගැන හැම විස්තරයක්ම මීනට කියනවා. නරබණ්ඩන් කියන්නේ කවුද කියලා එයාලවත් දන්නේ නැහැ. එයාලා දන්නේ හැමදාම රැට නරබණ්ඩන් එයාලව බලන්න එනවා කියලා විතරයි. දවල් කාලේ නරබණ්ඩන් හැංගිලා ඉන්නේ. කළුවර වැටුනම විතරයි එයාලා එළියට එන්නේ. නරබණ්ඩන් එක්ක දැකපු කවුරුත් ජීවත් වෙලත් නැහැ. ඒ හැමෝම මරණයටපත් වෙලා. මේ ගේ ඇතුලේ ඉන්නකම් නරබණ්ඩන්ගෙන් එයාලට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට එයාලා දන්න විස්තර මීනට කියනවා එයාලා. ඒ වගේම වැදගත්ම නීති කිහිපයකුත් තියෙනවා. ඒවා කඩ කරන්නේ නැතුව පිළිපදින්න ඕනේ. පළවෙනි එක මොනම හේතුවකටවත් රාත්‍රී කාලයේ දොර අරගෙන ඉදිරින් එළියට යන්න බෑ. දෙවෙනි එක කැලේ ඇතුලේ තියෙන වලවල් ගාවට යන්න බෑ. තුන්වෙනි එක රෑ වෙන්න කලින් ගේ ඇතුලට එන්න ඕනේ. ජෝඩන් තමයි ඉතින් දවල් කාලේ දඩයමක් කරලා මෙයාලට කෑම හොයන්නේ. ජෝර්ජියාගේ හස්බන්ඩ්ුත් මෙතන ඉඳලා තියෙනවා කලින්. ඒත් එයා මේ කැලෙන් එළියට යනවා කියලා සතියකට විතර කලින් ගෙදරින් පිට වෙලා ගිහිල්ලා. එයා පිට වෙලා ගියාද? එහෙම නැත්නම් නරබන්නට අහුවෙලා මැරුණාද? මේ මොකවත් එයාලා දන්නේ නැහැ. මේ හැමෝම දහස් වතාවකට වඩා මේ කැලෙන් පිට වෙලා යන්න උත්සාහ කරලා තියෙනවා. ඒත් ඒ කිසිම දෙයක් හරි ගිහිල්ලත් නැහැ. මීනට තියෙන කුතුහලය නිසාම මීන අනෙක් අය කියන දේ ඒ තරම් ලොකුවට විශ්වාස කරන්නේත් නැහැ. එක දවසක් මීන මෙතන නීති ගැන හිතන්නේත් නැතුව ජෝඩන්ගේ උදව්ව ඇතුව කැලේ තියෙන වලක් ඇතුළට බහිනවා. ඒක ඇතුළේ මීනට දකින්න ලැබෙනවා එක එක උපකරණ තියෙනවා. ඒ දේවල් වලින් බයිසිකලයක් සහ කැමරාවක් මීන උඩට අරන් ඉනවා. මැඩ්ලින්ට කියන්නේ එයාලා ඒ දේවල් කැලේ ඇතුළේ තිබ්බ ගලක් අස්සේ තිබිලා හමුණා කියලායි. ජෝඩන්ට පුළුවන් වෙනවා ඒ කැමරාව අලුත් වැඩියා කරලා අරගන්න. එයාලා ඉන්න ගේ ඇතුලේ ටීවී එකකුත් තියෙන නිසා කැමරාව ඒකට කනෙක්ට් කරලා ගෙදරින් එළියට හයි කරනවා. දැන් එයාලට පුළුවන් ටීවී එකෙන්ම නරඹන්න මොන වගේද කියලා බලන්න. ඒත් ඉදාරය වෙනද වගේ නෙමෙයි. නරඹන්න කලබලකාරී කියලා මැඩ්ලින්ට තේරෙනවා. කොහොමත් මැඩ්ලින්ට ඒ බයිසිකලේ කැමරාවයි කොහෙන්ද හම්බුනේ කියලා එයාලා කියපු එක විශ්වාසත් නැහැ. ටිකකින් එයාලා දකිනවා ගෙදර දොර ගාව කවුරු හරි ඉන්නවා. කැමරාවෙන් කවුරු හරි මිනිස්සෙක්ගේ කකුල් දෙකක් අගිනවා එයාලා. ඒත් එකම එයා දොරට තට්ටු කරලා මේ දොර අරින්න මාව ඉක්මනට ඇතුළට ගන්න. මට ගොඩක් අමාරුයි වගේ දේවල් කියන්න පටන් ගන්නවා.
ජෝජි අඳුර ගන්නවා ඒ සතියකට කලින් ගෙදරින් ගිය යාගේ හස්බන්ඩ් කියලා. ඒ නිසා එයා ඉක්මනට ඒ දොර අරින්න හදනවා. ඒත් මැඩ්ලින් ඒකට ඉඩ දෙන්නේ නැහැ. මොකද රැට දොරවල් අරින්න හොඳ නැහැ කියලා එයාලගේ නීතියක් තියෙන නිසා. මැඩ්ලින් ජෝජියට කියනවා ඒ ඉන්න ඔයාගේ හස්බන්ඩ් නෙමෙයි කියලා. ඒ ජෝජි ඒක විශ්වාස කරන්නේ නැහැ. මැඩ්ලින් ජෝජියට කියනවා ඔයාගේ හස්බන්ඩ් විතරක් දන්න දෙයක් එයාගෙන් අහන්න කියලා. ඒකට හරියට එයා උත්තර දුන්නොත් දොර අරින්න කියලාත් එයා කියනවා. ජෝජි අහනවා එයාගෙන් මම කියවන්න ආසම් පොත මොකද්ද කියලා. ඒත් එළියේ ඉන්න කෙනාට ඒකට හරියට උත්තර දෙන්න බැරි වෙනවා. ඉතින් ඒ ඉන්නේ ජෝජියාගේ ඇත්තම හස්බන්ඩ් නෙමෙයි කියලා එයා තේරුම් ගන්නවා. මැඩ්ලින් මේ වෙලාවේ මීනාගෙන් අහනවා ඔයාලා නීති කඩ කළා නේද කියලා. කොහෙන්ද ඒව හම්බුනේ කියලා කියන්න කියලා. මීනා ඉතින් ඒව හම්බුන දැනගෙන ඇත්ත කියනවා මැඩ්ලින්ට. පහුවදා උදේ මෙයාලා ඒව ආපහු ඒ වලටම දානවා. මීනා කොහොම හරි කැලෙන් එළියට යන්න මාර්ගයක් හොයන්න පටන් ගන්නවා. දවල් කාලේ පුළුවන් තරම් දුර ගිහින් මාර්ගයේ සලකුණු කරලා එයා එනවා. ගෙදර බිම එයා ගිය සිටියම අඳින්නත් පටන් ගන්නවා. කොහොම හරි කැලේ තියෙන මායාවත් එක්ක ටිකෙන් ටික මේ අය අතරේ ප්‍රශ්න ඇති වෙනවා. ජෝඩන් මැඩ්ලින් එක්ක රණ්ඩු වෙනවා. එයාව ගැට ගන්නත් හදනවා කැලේ ඇතුළේදී. මීනයි ජෝජියයි මෙතනට දුවගෙන යන නිසා ජෝඩන් කාමරයට දුවලා යනවා. ජෝජියත් එයාගේ පස්සෙන්ම දුවනවා. ජෝඩන් මැන්ඩෙලා සහ මීනව එළියට දාලා කාමරයට ගිහින් දොර වහ ගන්නවා. කරුවල වැටෙන්නත් ළඟ නිසා එයාලා එළියේ ඉඳලා මේ දොර අරින්න කියලා කෑ ගහනවා. ඇතුළේ ඉන්න ජෝඩන් ජෝජියාටත් දොර අරින්න දෙන්නේ නැහැ. ඒත් මේ වෙලාවේ එළියේ ඉන්න මීනට පුළුවන් වෙනවා කතා කරලා ජෝඩන්ගේ හිත වෙනස් කරන්න. එයා ඉතින් දොර අරිනවා. ඇතුළට ගියාට පස්සේ ජෝඩන් සහ මැන්ඩලින් අතර උණුසුම් කතා බහකුත් යනවා. මේ වෙලාවේ එළියේ ඉන්න නරබණ්ඩු වෙනද වගේ නෙමෙයි කියලා එයාලට තේරෙනවා. එයාලා දොර කඩන්නයි හදන්නේ. කාමරේ මැද්ද තියෙන මේසේ එයාලා දොරට හේතු කරනවා. ඒත් එක්කම එයාලා දකිනවා මේසේ යට රහස් දොරක් තියෙනවා. ඒක අරගෙන එයාලා ඉක්මනින් පහළට යනවා. පහළ රහස් පරීක්ෂණාගාරයක් තියෙනවා. ඒක මේ ස්ථානයේ නිර්මාණය කරපු විද්‍යාඥයාගේ රහස් කාමරය. ඔහු නම් මේ වෙනකොට ජීවිතුන් අතර නැහැ. එතන තියෙන පරිගණකයක් පරීක්ෂා කරලා බලන මීනට සහ අනික් අයට දකින්න ලැබෙනවා මේ නරබණ්ඩු ගැන ගොඩක් විස්තර. ඒ වගේම විද්‍යාඥයෙක් නරඹන්නෙක් අල්ලගෙන ඉඳලා තියෙනවා. උන්ට තියෙන විශේෂ හැකියාවන් තමයි ඕනෙම කෙනෙක්ගේ පෙනුමක් අරගෙන මිස් වලා ගන්න පුළුවන් වීම. මීට වසර ගණනාවකට කලින් ඉඳලා මේ නරඹන්න ජීවත් වෙලා තියෙනවා. ඒ කාලේ හිටිය රජවරුන් සමග වුන් සුහදව කටයුතු කරලා තියෙනවා. ඔවුන් සුරංගනාවන් කියලා තමයි ඒ කාලේ හඳුන්වලා තියෙන්නේ. මිනිස්සු සහ සුරංගනාවියන් අතර විවාහ කිවිස ගැනීම පවා සිද්ධ වෙලා තියෙනවා ඒ කාලේ. නමුත් කාලයත් එක්ක මිනිසුන් සහ සුරංගනාවන් අතර යුද්ධයක් ඇති වෙලා තියෙනවා. ඒ යුද්ධෙන් පරාද වෙන සුරංගනාවන් මේ වනාන්තරයේ පොළොව යට භූගත බංකරයක හිර කරන්න ඒ කාලේ රජවරුන් කටයුතු කරලා තියෙනවා. කාලයත් එක්ක යාළුවා ටික ටික හිමීට පොළොව මතු පිටට ඇවිත් තියෙනවා මේ විදිහට. නමුත් එයාලට මේ වනාන්තරයෙන් පිට වෙලා යන්න බෑ. මේ වනාන්තරයෙන් එළියට යන්න පුළුවන් මාර්ගයක් ගැනත් විද්‍යාඥයා සඳහන් කරලා තියෙනවා. ඒක විලක්. එතන බෝට්ටුවකුත් තියෙනවා. කුරුල්ලන් ගමන් කරන දිශාවට ගියොත් උන්ට ඒක හොයාගන්න පුළුවන් කියලා විද්‍යාඥයා කියලා තියෙන්නේ. ඔන්න ඉතින් පහවදා උදේම මෙයාලා මේ මාර්ගය දිගේ ගමන් කරනවා. මීනගාව හිටියේ ගිරවව නිදහස් කරලා ඌ පියාඹන දිහාවට එයාලා ගමන් කරනවා. ඊයද්දී උන්ට මේ සුරංගනාවන් හිර කරපු තැන දොරක් හම්බ වෙනවා. යාත්තන් කරවල වැටිගෙන එනකොට එයාලා විල ළඟ බෝට්ටුව හොයා ගන්නවා. ඒ ජෝඩන් වනම් නරඹන්නව අල්ල ගන්නවා. ඌට මැරෙන්නයි සිද්ධ වෙන්නේ. අනිත් තුන් දෙනා බෝට්ටුවෙන් නැගලා මේ වනාන්තරයෙන් පැනලා යනවා. විද්‍යාඥයාගේ පරිගණකයේ දාලා තිබුණු තොරතුරු වල ඔහු වැඩ කරපු විශ්වවිද්‍යාලයේ රහස් කාමරයක මේ නරඹන්නන් ගැන කරපු පරීක්ෂණවල රහස් තොරතුරු තියෙන බවටත් සඳහන් කරලා තිබුණා. සහ ඒව හොයාගන්න පුළුවන් වුණොත් විනාශ කරලා දාන්නත් කියලා සඳහන් කරලා තිබුණා. මීනා ඉතින් ඒ රහස් කාමරය හොයාගෙන යනවා. ඒ දේවල් දැක්කම මීනට හිතාගන්න බැරි වෙනවා. මැඩ්ලින් කියන්නේ සුරංගනාවිය කියලා එයා එකෙන් දැනගන්නවා. ඇය මිනිසෙක් සහ සුරංගනාවක් එකතු වීමෙන් නිර්මාණය වුණ කෙනෙක්. ඇයටත් අමුතු හැකියාවන් තියෙනවා. මීන මේක දැනගත්තා කියලා දැනගන්න මැඩ්ලින් එයාව මරන්නත් හදනවා. ඒත් අන්තිමේ එයාලා මිතුරන් බවට පත් වෙනවා. අන්න ඒ විදිහට මේ ලස්සන කතාව අවසන් වෙනවා.